හරිද බලමු කොහොමද පික්සල් වලින් ලස්සන බුදුරස් මාලාවක් හදන්න කියලා. ඉතින් අද අපි හදන්නේ අඟල් 12 එකක්. ඉතින් ඒකට අවශ්‍ය මේ ක්ලැඩින් බෝඩ් එක තියෙන්නේ මේ. ඒ වගේම පික්සල් ස්ට්‍රිප් ටික තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි පවර් සප්ලයි එක අපිට අවශ්‍ය වෙන මේක 5 වෝල්ට්. ඒ වගේම මේක තමයි කන්ට්‍රෝල් එක. ඉතින් මම මේ වීඩියෝ එක අවසානදී කියන මේ දේවල් කොහොමද ඔයාගෙන ඉස්සරම ගෙන්න ගන්න මේ විස්තර ටිකක්. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මේකට අවශ්‍ය වෙන වයර්ස් ටික සර්කිට් වයර්. ඉතින් මේක ඔරිජිනල් කොපර් වයර් එක. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ වැඩේ කරන්න. ඉතින් අපි බලමු මුලින්ම මේක තමයි පික්සල් ස්ට්‍රිප් එක. මේක පික්සල් ඔරිජිනල් ස්ට්‍රිප් එක. ඉතින් දන්නවා ඉතින් මේක මොකද මේක නිල් පාට ස්ටිකර් එක සහ මේක 3M කියලා ස්ටිකර් එක එන්නේ ඔරිජිනල් ස්ට්‍රිප් එක. ඉතින් අනිත් ඒවා ලෝකල්. ඒ කියන්නේ ලෝකල් කියන්නේ ඒ ලයිට් වැඩිය පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් කල් ගත වෙනකොට ඒ ලයිට් සවුත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලයිට් එකක් සෑහෙන කලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තිබුණත් හොඳම ලයිට් එකක් තමයි මේ පික්සල් එක W2812 කියන්නේ. ඉතින් මේක අපි දැන් අපේ කන්ට්‍රෝල් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ 7 ලයිට් පටි 17කට. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි ලයිට් දාන්න ඕනේ. ඉතින් මේ විදිහට මම ලයිට් 7 පටි 17ක් ස්ට්‍රිප් වලින් කපා ගන්නවා. මොකද අපිට අවශ්‍ය ලයිට් 7 පටි 17ක් නිසා. ඉතින් මේක සයිස් එක අනුව වෙනස් වෙනවා. මොකද මේ අඟල් 12 එකනේ 7 පටි 17ක්. ඉතින් මම මේ විදිහට ලයිට් පටි 17ම කපා ගත්තා. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේකේ ක්ලැඩින් බෝඩ් එකේ ඉරි ටික මාක් කරගන්න. ඉතින් මම මේක සෙන්ටර් එකේ ඉඳන් වටේට ඉරි 17ක් මාක් කරගන්නවා. සාමාන්‍ය මැද V එකක් තියාගන්න ඕන මේ බුදු පිළිමයට ඉතුරු වෙන්න. ඉතින් ඒ වගේ තියාගෙන මම සාමාන්‍ය අඟල් එකමාර වගේ පොඩි කොලයක් මිමක් අරගෙන තමයි මේක ගන්න. ඉතින් ඔයා ඒක ඔයාලට අවශ්‍ය ගන්නට හදා ගන්න ඔයාලට ගැලපෙන ප්‍රමාණය. ඉතින් මේ විදිහට මම ඉරි ටික දැන් මැද ඉඳන් යා කරනවා. එතකොට අපිට ඉරි ටික බෙදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉරි ටික බෙදාගන්නේ. ඉරි 17ක් ඔයාලට මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේක ඉරි ටික තියෙනවා. ඉතින් අපිට මේකෙත් තමයි ලයිට් ටික අලව ගන්න තියෙන්නේ. ඊට කලින් අපි කරන්න ඕනේ මේක අවසාන කොනේ ඉඳන් සාමාන්‍ය ලයිට් එක ગેප් එකේ සාමාන්‍ය අඟල් භාගයක් විතර ඉඩක් තියාගන්න ඕනේ. මොකද අවසාන කොනටම අදින්න එපා. ඒ වුණොත් අර ලයිට් ඩේටා වයර් පාද්දි ඒක පොඩ්ඩක් ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා අපි අඟල් භාගයක් වගේ තව ඇතුළට ගන්නවා මේ වගේ ලයිට් එක අලවන මේක මාක් කරගන්න මෙතනින්. ඉතින් කරගෙන මේ විදිහට අපිට පුළුවන් ලයිට් ස්ට්‍රිප් ටික අලව ගන්න. ඉතින් මුලින්ම මම පටන් ගන්නේ වම් අත පැත්තෙන් තමයි ස්ට්‍රිප් එක පටන් ගන්න. වම් අත පැත්තෙන් පටන් ගන්න හැම ස්ට්‍රිප් එකකම ගහලා තියෙන පොඩි ඊතලයක්. ඊතලේ අපි පළවෙනි එක පටන් ගන්නවා ඊතලේ අතුල් පැත්තට. උඩ ඉඳන් අතුල් පැත්තෙන් තමයි ඊතලේ ගන්න ඕනේ. මොකද data input එක දෙන්නේ උඩින් නිසා. ඒක මේ සියල්ල වීඩියෝ එක අවසානයේදී නැවත පැහැදිලි වෙන්න වීඩියෝ එක පෙන්නන්නම් ලං කරලා කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඩයග්‍රෑම් එකකුත් මම දාන්නම් වීඩියෝ එකේදී මේක කොහොමද පාස් කරන්න කියලා. ඉතින් මේ විදිහට මම පුන්න පටිය පිට ඉඳන් ඇතුළට එන විදිහට ඩේට් ලයින් එක අලවන ඩේට් ලයින් එක කියන්නේ මේක අර ඊතලයක් ගහලා තියෙන පැත්ත ඇතුළට එන විදිහ තමයි අලවගන්නේ මුලින්ම පටිය. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මම ස්ට්‍රිප් එක අලව ගන්නවා. ඊපස්සේ දෙවෙනි ස්ට්‍රිප් එක ආයි අලවද්දී ඊතලේ උඩට එන්න ඕන. ඊට සිග්සැග් ක්‍රමයට මාරු වෙවි තමයි යන්නේ. පළවෙනි එක යටටත් ඊළඟ ඊතලේ උඩටත් ඒ විදිහට මාරුවෙන් මාරුවට යන්නේ. ඉතින් මේක පැහැදිලි වෙයි මම මේක අවසානදී මම පැහැදිලි වෙන විදිහට වීඩියෝ එක පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා. ඉතින් කිසිම දෙයක් මේ ගැන නැත්නම් ඒක පොඩ්ඩක් පැහැදිලි වෙන්න පුළුවන් නිසා. මේ මම දෙවෙනි පටියත් අලව ගත්තා. ඉතින් මේ විදිහට අපිට ඉතුරු පටි ටික අලව ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ විදිහට තමයි පළවෙනි ඊතලේ පහළට ඊළඟ උඩට ආයි පහළට ඒ විදිහට තමයි ඊතල ටික ඉඳලා තියෙන්නේ. ඉතින් මේ වගේ මම මේක පාස් කරන්න සෝල්ඩරින් අයින් එකක් කරන් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට බෞද්ධයක් අවශ්‍ය වෙනවා මේක පාස් කරන්න. ඒ වගේම ඊයන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික මම ගෙනල්ලා තියෙනවා. අපි මුලින්ම මේ ස්ට්‍රිප් පටි වල ඩේටා ලයින් ටිකයි සප්ලයි ටික පාස් කරමු. ඊයන් තියාගමු. එතකොට ලේසි පාස් කරන්න. ඉතින් හැම ස්ට්‍රිප් එකකම ඩේටා ලයින් එකේ මැදින් ඉතින් මම හැම ස්ට්‍රිප් එකකම දෙපැත්තේ ඩේටා ලයින් වලට අවශ්‍ය නිසා මැද ලයින් ටික පාස් කරනවා. ඒ වගේම හැම ස්ට්‍රිප් එකකම ධන ඍණ අපි සප්ලයි දෙන්න ඕනේ. ඒ නිසා ස්ට්‍රිප් එකේ දෙපැත්තම ධන ඍණ තියෙන්නේ. ඉතින් මේ දෙපැත්තට මම ධන ඍණ දෙන්න ඕන නිසා මම මේ ඊයන් වලින් මේක ඊයන් තියා ගන්නවා ස්ට්‍රිප් වල. එතකොට අපිට පාස් කරන්න ලේසි. ඉතින් මේ විදිහට ඔයාලට කැමති තැනකින් මේක සප්ලයි දෙන්න පුළුවන් හැම පඩියකම ඔයාලට පේනවා මාක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මම පාස් කරගත්තා අපිට සප්ලයි දෙන්න ඕන අවශ්‍ය පින් ටික. ඉතින් ඊට පස්සේ අපි වයර්ස් ටික තමයි මේක පාස් කරගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම මම මේකේ ඩේටා ලයින් එක පාස් කරගන්න කලින් අපි මේක සප්ලයි ටික පාස් කරමු. ඉතින් හැම ස්ට්‍රිප් එකකටම සප්ලයි යන්න නිසා මම මේ වයර් දෙකක් කපා ගන්නවා. එතකොට අපිට ලේසි ධන වයර් එක සහ ඍණ වයර් එක. ඉතින් මේ විදිහට ඔයා අනිවාර්යෙන් හොඳ වයර් එකක් ගන්න. එතකොට හොඳට පාස් කරන්න උනත් පුළුවන්. ඉතින් නැත්තම් අර වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වුණත් වෙන්න පුළුවන්. මොකද අර ලෝකල් වයර් එකක් ගත්තොත් සප්ලයි වුණත් ස්ලෝ වෙන්න පුළුවන්. එතකොට අර ඩේ හයිට මේ ස්මාලා වුණත් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට වයර්ස් දෙක මුලින්ම පාගමු පළවෙනි පටියට.
පළවෙනි පටිය ගැන මම පැත්තේ පළවෙනි පටියට මම විදිහට ධන වයර් එකක් ඍණ වයර් එකක් පාස් කරනවා. ඒ වගේම ඊළඟ පටියටත් ඒ වයර් එකම තමයි පාස් වෙන්නේ. ඒ වයර් දෙකම එහෙම ඒ වගේ තමයි වටේටම යන්නේ. ඉතින් මේ විදිහට මම ධන සහ ඍණ වයර් දෙක පිළිවෙලට පාස් කරගන්නවා. මොකද මේ එකකට එකක් වදින්න පාස් ගන්න එපා. පිළිවෙල පිරිසුදුව පාස් ගන්න. ඉතින් නැත්තම් මොකද ඩේට්ලයින් ෂෝට් වුණොත් ඔය කන්ට්‍රෝල් එකත් පිච්චෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පේනවා. දැන් පළවෙනි පටිය ධන ඍණ පාස් ගත්තා. ඉතින් ඒකෙම ඒ වයර් දෙකේම ධන ඍණ ඊළඟ පටියටත් දෙන්න. ඉතින් මේක වටේටම පැරලල් ක්‍රමයට තමයි පාස් ගන්න ඕන. එතකොට තමයි අපිට හැම පටියකම සප්ලයි යන්නේ. මොකද මේ හැම පටියකම ධන ඍණ යන්න ඕන. මේක පවර් අප් වෙනවා. ඉතින් මේ විදිහට පටියෙන් පටිය මම හැම එකටම ධන ඍණ පාස් කරගත්තා. හොඳ පිරිසිදුව පාස් ගන්න. මොකද මම කලින් කිව්ව වගේ ෂෝට් වුණොත් කන්ට්‍රෝල් එකකින් නම් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට සියල්ලම අපි පාස් කරගත්තා. ඉතින් මට තියෙනවා මේ විදිහට තමයි දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ. මම වටේටම පාස් කරගත්තා. පාස් කරගෙන අවසානට යනකොට අපේ වෝල්ටේජ් ඩ්‍රොප් වෙන නිසා මම අවසානයේ ඉඳන් නැවත පළවෙනි පටියට සප්ලයි වයර් දෙක නැවත අරන් පාස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඩේට් ලයින් පාස් කරන්න මුලින්ම පළවෙනි පටිය යටින් ඉඳන් එහා පැත්තේ ඊට පහුවෙන පටියට මම ඩේට් ලයින් එක යටින් පාස් කරන්නේ. ඔයාලට පේනවා මේ විදිහට පොඩි වයර් එකකින්. දැන් පළවෙනි පටිය තියෙනවා. පළවෙනි පටිය යටින් වයර් එක ඩේට් ලයින් එක අරගෙන ඊළඟ පටියට එහා පැත්තට මාරු කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගැලවුවොත් දිගට ඇද්දම නිකන් දිග පටියක් වගේ තමයි එන්නේ. ඉතින් ඒකම තමයි මේකෙදි කරලා තියෙන්නේ. දැන් මම මේකෙදි පළවෙනි පටියෙන් ඉඳන් දෙවෙනි පටියට ඩේට් ලයින් එක මේ විදිහට පාස් කරගත්තා. ඊළඟ අපිට තියෙන්නේ දෙවෙනි පටියේ ඉඳන් ඔයාලට පෙන්නන්න වීඩියෝ එකේදී. ඉතින් මේ දෙවෙනි පටිය මෙතන තියෙනවා. දෙවෙනි පටියේ ඩේට් ලයින් එක අවුට් වෙන උඩින් මම දැන් දෙවෙනි පටියේ ඩේට් ලයින් එක මෙතනින් පාස් කරනවා. පාස් වෙන ඊට පස්සේ දෙවෙනි පටියේ ඉඳන් උඩින් නැවත තුන්වෙනි පටියට ඩේට් ලයින් එක මේ විදිහට කනෙක්ට් කරනවා. ඉතින් මේ විදිහට තමයි ආයි නැවත තුන්වෙනි පටිය ඉඳන් හතරවෙනි පටියට යටින් ඩේට් ලයින් එක ගන්න. මේ විදිහට තමයි ඩේට් ලයින් ටික ගමන් කරන්නේ. මොකද ඩේටා වලින් තමයි මේකේ රස්මාලාවේ ඩිසයින් එක දුවන්නේ. ඉතින් ඒක ඩේට් ලයින් ටික හරියට පාස් කරන්න ඕන මේක ඊතලේ පැත්තට. ඉතින් මේ විදිහට තමයි දැන් දෙවෙනි පටියත් පාස් කරලා. ඉතින් මේ වගේ වටේටම පාස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් මේ පළවෙනි පටියෙන් දෙවෙනි පටියටත් ඒ වගේ හැමෝම වටේට ඩේට් ලයින් ටික ගිහලා දෙන්න මේ විදිහට. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේකේ ඩයග්‍රෑම් එකක් දාන්නම්. එතකොට ප්ලේසි බලා ගන්න ඔයාලට. ඉතින් මේ විදිහට දැන් මම මේකේ කන්ට්‍රෝල් එක ගන්න දිනවා. කන්ට්‍රෝල් එක මම මෙතන ක්ලිප් එක අයින් කරගන්නවා මේක අවශ්‍ය නැති නිසා. ඉතින් මෙතන කන්ට්‍රෝල් එක වල බලන සුදු කොළ නිල් ඔය රතු ආයක තුනක් තියෙනවා. ඉතින් මේකේ තියෙන කොළ පාට කියන ඩේට් ලයින් එක ඩේටා ඉන්පුට් එක රතු සුදු කියන්නේ රතු කියන ධන සුදු කියන ඍණ. ඉතින් මම මේ කන්ට්‍රෝල් එකට මුලින්ම සප්ලයි දෙන්න ඕන. කන්ට්‍රෝල් එකෙන් සප්ලයි අරගෙන තමයි මම පෙන්නන්නම්. අර මේ පවර් සප්ලයි එක තියෙන 5 වෝල්ට් 2 amps අරන් තියෙන මේකට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය. ඉතින් ඒ රසමාලාවේ සයිස් එක ලොකු වෙද්දී ලයිට් ප්‍රමාණය වැඩි වෙද්දී ඇම්පියර් එක මාරු වෙනවා වෙනස් වෙනවා. ඉතින් මේ කරන පිළිවෙල ඔක්කොම එකයි. අර ඔයාගේ කන්ට්‍රෝල් එකේ ප්‍රමාණය අනුව ලයිට් පටි ගන්න විතරයි වෙනස් වෙන්නේ. ඉතින් මේ විදිහම තමයි නැත්තම් ඒ ලොකු උනත් රසමාලාව වැඩ කරන්නේ. මේ විදිහ මම ධන ඍණ පවර් සප්ලයි එකෙන් එන ධන ඍණ කන්ට්‍රෝල් එකට මේ විදිහට කනෙක්ට් කරගන්නවා. සුදු කියන්නේ ඍණ ධන රතු කියන්නේ ධන. ඉතින් මේ දෙක පවර් සප්ලයි එකෙන් කනෙක්ට් කරගන්නවා. එතකොට දැන් අපේ කන්ට්‍රෝල් එකට පවර් ගිහිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ ලයින් ටිකම අපේ ස්ට්‍රිප් එකේ පළවෙනි ස්ට්‍රිප් එකේ කියන්නේ වම් පැත්තේ ස්ට්‍රිප් එකේ උඩින් පාස් කරනවා. එතකොට ස්ට්‍රිප් එකට කරන්ට් එක යනවා. ඉතින් ස්ට්‍රිප් එකට කරන්ට් එක යනවා කියන්නේ අනිත් ස්ට්‍රිප් එකටත් කරන්ට් එක දෙනින් යනවා. මොකද අපි ඒ ස්ට්‍රිප් එකෙන් ඉඳන් එහා පැත්තේ ස්ට්‍රිප් එකටත් ඒ විදිහට අපි සප්ලයි දීලා තියෙන නිසා. ඉතින් මම මුලින්ම මැද ඩේට් ලයින් එක පාස් කරනවා. ඊට පස්සේ අපේ ධන ලයින් එක පාස් කරන ස්ට්‍රිප් එකට ඊට පස්සේ ඍණ ලයින් එකත් මේ විදිහට පාස් කරනවා. එතකොට ස්ට්‍රිප් එක උඩින් ඩේට් ලයින් එකයි සබ්ලයි ටිකයි ඉන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි පවර් ඔන් කරලා බලමු. දැන් පාස් කරගත්තා. මම පවර් ඔන් කරලා වෙනනම් හරි ඔයාලට පේනවා මේ විදිහට ලස්සනට රස්මාලාවේ ඩිසයින් ටික වැඩ කරනවා. ඉතින් මේ විදිහට තමයි රස්මාලාව හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්න මම නැවත ආයි මම මෙතෙන්දී මුලින්ම උඩින් තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ. ඔයාලට පේන ඊතල ඉස්සරහට තියෙන්නේ. ඉතින් කන්ට්‍රෝල් එකේ ධන ඍණ සහ ඩේට් ලයින් එක ඒ විදිහට දීලා තියෙනවා උඩින්ම. ඔකේ මෙතනින්ම තමයි සප්ලයි දීලා තියෙන්නේ ස්ට්‍රිප් එකට. ඉතින් මේ විදිහට තමයි මුල්ම පටියෙන් ඇතුළට ඒ කියන්නේ ඊතලේ ඇතුළ පැත්තට උඩ ඉඳන් බලද්දී ඊතලේ ඇතුළ පැත්තට ඩේටා යන්නේ ඉස්සරහට. ඒ නිසා තමයි ඊතලේ ඉස්සරහට තියෙන්නේ. ඊට පස්සේ ආයෙ එහා පැත්තේ පටියට මාරු වෙද්දී ඊතලේ උඩට තියෙන්නේ. ආයෙ ඊළඟ පටියට යට රේඩිය පාඩ පේනවා 6x ක්‍රමයට තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලමු ඔයාලට පැහැදිලිව පේනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ ඔයාලට මම කිව්ව දෙපැත්තෙන් තමයි මේකේ ධන ඍණ දෙන්න තියෙන්නේ.
ඒවගේ මේ මැදගෙන් තමයි ඩේඩ් ලයින් එක මේ හැම එක මැද ලයින් එකෙන් තමයි ඩේඩ් ලයින් ම අරන් හපත වටි දීලා ඊට යටගෙන් ඩේඩ් ලයින් කරන් ඉට හපත තම ඩේඩ් ලයින් එක මැදින් ගමන් කරන්න ඉතින් ඒවගේම මේක අර සප්ලයිගෙන කතාකරුත් මංගව හැම පටියම දන්නට දෙපත තියෙන ඉතින් දන්නන හැමිකට මං එකට පැරලකර සෙක්ටල අයිනව අවසාන පටිදම පලන පටි දෙන්න මොද අවසාහන්ට අදි වෝල්ටේ ඩ්‍රොප්යක් එන්න පුළුවන් නිසා ඉතින් මේ විදිහතම ලස්සන රස්මාලා අපේ වැඩ කරන්නේ ඉතින් වත් කැමති මේක රස්මාලා හදන්න ති නිර්මාණය කරන්න ඉතින් අපේ පේජ් එක තියෙන මාර්ෂන් ඉලෙක්ට්‍රොනික් වට පේනවගේ මං ලින්ක් එක පල්හ දාලා දෙන Facebook පේජ් එක හදපු නිර්මාණ පේජ් එක දාලා දෙන ඒ වගේ අපෙන් මේ වගේ උපකරණ කට්ටලේ නිම්බල දීගෙන නිර්මාණ කරපු අයගේ වීඩියෝස් අපි ඉල්ලගෙන දාලා දින අපි පේජ් එකේ තියවත් බලන්න පුළුවන් අපේ මේ වැටෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මේ අපිට ඔයාලට අවශ්‍ය සියලුම මේ උපකරණ කට්ටල ඔයාගේ නිවසේම කැෂ් ඔන් ඩෙලිවර් ක්‍රමයට එවන්න පුළුවන් ඕනම ප්‍රයිස් එකකින් අපි හදනවා. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට කන්ට්‍රෝලර්ස් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ උපකරණ කඩල වල මිල ගණන් දැන ගැනීමට අපි WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න 0.348 5690ට. ඉතින් ඒ වගේම ඔයාලට අපි විසින්ම නිර්මාණය කරපු වක්කීමක් ඇතුව රස්මාලාත් මිලදී ගන්න පුළුවන්. ඒ විස්තරත් අපි හරහා දැනගන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයත් මේ වගේ රස්මාලා නිර්මාණය කරන්න නැති ඔයාලා පල්ලෙන් කමෙන්ට් කරන්න. මොකද අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝස් කරලා තියෙනවා. ඒ වගේම මේක අඩි මේක අංගල් 12 අඩිය. ඒ කියන්නේ ඊට වැඩිය ලොකු නිර්මාණات අපි කරලා තියෙන ඒවල ලින්ක් මම දාලා තියෙනවා අපේ YouTube channel එකේ දාලා තියෙන හදන විදිය. ඉතින් ඒවල පල්ලෙහා සහ මේ උඩ වෙන ටැග් වලින් බලන්න. ඉතින් ඔයා අපේ තාමත් channel එක subscribe කරන්න නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට නරඹන්න. ඉතින් අපිත් එක්ක අදත් එකතු වුණාට දවසක් අපිට ඩම්+ ඉස්සේ